හායි ෆෙලෝස්, කොහොමද ඔයාලට? ගොඩක් දවසකින් අපි ඔයාලට අරන් එන්නේ වෙනස්ම විදිහේ vlog එකක්. මේ ගමන හරිම ලස්සන, සුන්දර, විශ්වාසය, ඉවසීම පිරුණු ගමනක්. එහෙනම් අපිත් එක්ක එන්න. 2025 අවුරුද්දේ මැයි මාසේ 8 වෙනිදා කොළඹ කොටුව ස්ටේෂන් එකකින් උදේ 8:00ට බදුල්ලට ගිය ට්‍රේන් එකේ තමයි අපි මේ ගමන යන්නේ. අපි නම් යන්නේ හැටන් වලට. කලින්ම අපි ට්‍රේන් එක බුක් කරගත්ත නිසා කිසිම කරදරයක් නැතුව ගමන පටන් ගන්න පුළුවන් වුණා. මේ ගමන යන්න ට්‍රේන් එකේ විතරක් නෙවෙයි, කොළඹ ඉඳලා නුවර හරහා හැටන් වලට බස් එකේ යන්නත් පුළුවන්. ඒ වගේම කොළඹින් කෑගල්ල හරහා හැටන් වලට යන්නත් පුළුවන්. ට්‍රේන් එක නුවරට ගියාට පස්සේ ආයෙත් ආපස්සට පේරාදෙණිය ස්ටේෂන් එකට ඇවිල්ලා තමයි හරවල යන්නේ. ඒක නිසා මෙන්න මේ විදිහට අපේ සීට්ස් ටර්න් කරගන්න කියලා එයාලා කියනවා. ඔයාලත් ගිහිල්ලා තියෙනවා නම් මේ එක්ස්පීරියන්ස් එක දන්නව ඇති. දුම්රිය ගමන පුරාවටම කඳු, තේවතු, මීදුමෙන් පිරුණු සුන්දර පරිසරයන් බලා ගන්න පුළුවන්. නගර ජීවිතේ පහු කරලා කඳු හරහා අපි මේ යන්නේ උතුම් වූ ශ්‍රී පාද වන්දනාවට. දුම්රිය ගමන පැය 6ක් විතර ගත වුණත් මේ ගමන නම් කිසිම වෙහෙසක් දැනුනේ නැහැ. අපි දැන් හැටන් ස්ටේෂන් එකකින් බැහැලා හැටන් ටවුන් එක පැත්තට ගියා. අපේ ලන්ච් එක ගන්න. හැටන් කියන්නේ ඉතින් වෙනමම ටැමිල් කල්චර් එකක් තියෙන නගරයක්නේ. අපිත් ගියා ටැමිල් කඩේකට. මේ ගමන වෙනුවෙන් අපි දවස් 2ක් විතර ඉඳන් වෙජිටේරියන් වෙලා හිටපු නිසා වෙජිටේරියන් කෑම ටිකක් තමයි අපි ගත්තේ. දැන් අපි මේ යන්නේ හැටන් ඉඳන් නල්ලතන්නියට බස් එකේ. පැය 1.5 විතර කාලයක් ගත වෙනවා. වංගු පාරවල්, කඳු බෑවුම්, ඒ වගේම පහලින් ගලා යන දිය ඇලි මේ මාර්ගය සුන්දර වගේම ටිකක් දුෂ්කරත් කරනවා. කලින් දවසේ සිරිපාද වන්දනාව පටන් ගන්න ළඟින්ම වගේ රෙස්ට් හවුස් එකක රූම් එකක් බුක් කරගත්තා. ඒක නිසා ඒකට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් අරගෙන නාලා රැට කෑමත් කාලා තමයි රෑ 9:00 විතර අපි මේ ගමන යන්න පටන් ගත්තේ. ඔයාලත් එහෙම නැවතිලා රෙස්ට් එකක් අරන් යන්න කැමති නම් මේ වගේ තැනක් කලින්ම බුක් කරගෙන යන්න පුළුවන්. සිරිපා කරුණාව පටන් ගන්න කලින් පහළම තියෙන මෙන්න මේ විහාරයට ගිහිල්ලා වැඳ පුදා ගන්න එක හැමෝගෙම සිරිතයි. මේ පේන්නේ අපේ ගමනේ අවසානය වෙන උතුම් වූ ශ්‍රී පාද ස්ථානය. මෙතන මේ ගෞතම ශ්‍රී පාද ස්ථානයට කියන පුවරුව ළඟින් තමයි හැටන් පාරෙන් ශ්‍රී පාද ගමන පටන් ගන්න. ශ්‍රී පාදයට යන්න ලංකාවේ ප්‍රධාන මාර්ග කිහිපයක්ම තියෙනවා. බොහෝ අය තෝරගන්නේ Tamanට පහසුම මාර්ගය. නල්ලතන්නිය මාර්ගය වඩාත්ම භාවිතා කරන මාර්ගයක්. මේ මාර්ගයේ පඩි වැඩි වුණත් ආලෝකය, ආරක්ෂාව හොඳින් තියෙන පවුලේ අයත් එක්ක නඩයක් එක්ක වුණත් පහසුවෙන් ගමන් කරගන්න පුළුවන්.
ඒ වගේම අපි වගේ දෙන්නෙක්ට වුණත් තනියම යන්නත් පහසු මාර්ගයක්. යන මග මේ වගේ එක එක ආයතන වලින් කරන සත්කාරමය තැන් තියෙනවා. ජීවක, සමහන්, ලාවුජිතේ, ගිනිරාජ තෙල්, ලයිෆ් බොයි වගේ ආයතන වලින් මේ වගේ එක එක සත්කාරමය වැඩසටහන් කරලා තියෙනවා. තව ශ්‍රීපාදයට යන මාර්ගයක් තමයි ඵලබද්දල මාර්ගය. මේ මාර්ගයේ දුරින් ටිකක් වැඩි දුෂ්කර නිශ්ශබ්ද මාර්ගයක්. ඒ වගේම කුරුවිට එරත්න මාර්ගයත් තවත් පැරණිතම මාර්ගයක්. ස්වභාව සෞන්දර්යයෙන් වැඩි අත්දැකීම් තියෙන අයට වඩාත්ම හොඳ මාර්ගයක්. සිරිපාදට යන තවත් මාර්ග කිහිපයක්ම තියෙනවා. මං වගේ කෝඩු සිරිපා කරුණා කරන කෙනෙක් නම් මෙතනින් කෝඩු පඳුරු බඳ ගන්න පුළුවන්. දැන් අපි මේ යන්නේ මකර තොරණ ළඟට. වන්දනාකරුවන්ගේ ගමන් මහන්සිය නිවා ගන්න කැම්බීම ගන්න පුළුවන් තැන් මේ ගමන් මාර්ගයේ තැන් තැන්වල තියෙනවා. කලින්ම අපි අපිට ඕන කෑමබීම හදාගෙනම තමයි ගියේ. ඒ වගේම එනර්ජි එක වැඩි කරගන්න චොක්ලට්ස්, එනර්ජි ඩ්‍රින්ක්ස් වගේ දේවල් උනත් ඔයාලට ගෙන යන්න පුළුවන්.
මෙලිබන් ආයතනය අනුග්‍රහයෙන් තැන් තැන්වල පියවර සටහන් කරන බෝඩ් ගහලා තියෙනවා. පුංචි විස්තරයකුත් එක්ක. සිරිපා කරුණාව සූදානම් වීම ආරම්භ කරන සීත ගඟුලට තමයි දැන් මේ යන්න හදන්නේ. ඇඳුම් මාරු කරගන්න රෙස්ට් එකක් ගන්න ඕන අයට විශ්‍රාම ශාලාවකුත් මෙතන තියෙනවා. මෙතනදී සීත කඟුලෙන් අත්පා හොදගෙන කහ දෙහි ගාලා පිරිසිදු වෙලා තමයි ඊළඟට ගමන පටන් ගන්න. අපිට මෙතනදී හම්බුණු කට්ටියකින් තමයි අපිට දෙහි කහයි හම්බුනේ. ඉතින් සිරිපා කරුණාව කියන්නේ හරිම සහයෝගයෙන් යන සුන්දර ගමනක්. හැමෝම එකිනෙකාට වාරු දෙනවා, උදව් කරගන්නවා. සීත කඟුලෙන් පිරිසිදු වෙලා එතනම උඩ තියෙන සමන් දේවාලයට බාර වෙලා තමයි අපි ගමනේ ඉස්සරහට පිටත් වෙන්නේ. මම නම් ගෙදරින් පඳුරක් අරගෙන ගියපු නිසා ඒක මෙතනදී ගැට ගහගත්තා. අපි ආයි ආවහම මේ පඳුර මෙතන ගැට ගහලා තමයි යන්න ඕනේ. මේ චාරිත්‍රය මම දන්න විදියට නම් කරන්නේ කෝඩු කරුණා කරන අය විතරයි. දැන් අපි මේ පොඩ්ඩක් නැවතිලා කෝඩුවක් ගල කන්න තමයි යන්නේ. මේක අපේ අම්මා තමයි හදලා දුන්නේ. ගම්මිරිස් එහෙම දාලා සීතලට සැරට කන්න ගොඩක් අය අග්ගල හදන් යන එක ඉස්සර කාලේ ඉඳලම තියෙන සිරිතක්. ඉතින් අපේ අම්මටත් මේ ගමනට කෑම බීම හදලා දුන්න එකට ගොඩක් පිං. ඒ වගේම අපේ පවුල් වල අයටයි මේ ගමන ගැන ගොඩක් දේවල් අපි අහගත්ත අපේ යාළුවන්ටයි මේ ගමන ගිහින් එන්න ආශිර්වාද කරපු හැමෝටමයි ගොඩක් ස්තුතියි. ශ්‍රීපාදයේ ආශ්‍රිතව ආගමික වතාවන් ඇදහිලි විශ්වාස ගොඩක් තියෙනවා. ඉතින් කෝඩු සිරිපා කරන අය අනිවාර්යයෙන්ම මෙන්න මේ ඉදිකටු පහනේ වතාවත් කිරීම සිදු කරනවා. මේක අඳුර දුරු කරලා ආලෝකයට යන ගමනක් ලෙස විශ්වාස කරලා තියෙනවා. තමන්ගේ යහපත ආරක්ෂාව ප්‍රාර්ථනා කරලා තමයි මේ පහන් දැල්වීම කරන්නේ. ඊට පස්සේ ඉදිකටු පහනේ නූල් ඇදලා ගෙත්තම් කිරීම අනිවාර්ය කෝඩු සිරිතක්.
ඉස්සර නම් සිරිපා කරුණා කරපු අය මේ දේවල් ගෙවල් වලින් අරන් ගියා. දැන් හැමෝගෙම පහසුවට කෝඩු පැකට් හැමතැනම ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන ඉදිකට්ට රඳවලා ඒකේ තියෙන නූල මේ පඩිපෙළ දිගේ අපි පුළුවන් තරම් දුරට අරගෙන ගිහිල්ලා ඒක අමුණන්න ඕනේ. කෝඩු පැකට් එකේම පොඩි හැරමිටියකුත් තියෙනවා. ඒකත් මෙතනම අපි එල්ලලා යනවා. මේ වගේ පිරිසිදු පානීය ජලය ගන්න පුළුවන් තැන් මේ ගමන් මාර්ගයේ තැන් තැන්වල තියෙනවා. ඒක හැමෝටම ලොකු උදව්වක් වගේම පහසුවක්. මේ 3411 වන පියවරෙන් පස්සේ තව ටික දුරකින් මහගිරි දඹය හම්බ වෙනවා. මේක තමයි සිරිපා කරුණා කරන මේ මාර්ගයේ ටිකක් අසීරු හා අවසානම කොටස. ළඟ ළඟ පඩි සහිත මාර්ගයක් තමයි තියෙන්නේ. ටිකින් ටික කඳු මුදුනට ළඟා වෙන නිසා ඍජු ආනතියක් තියෙන මාර්ගයක්. උතුම් වූ සිරිපා කරුණාව කරන මාර්ගයේ ඉතින් සරල වෙන්න ඕනි නෑනේ. සියලු අපහසුතා මැඩගෙන ඉදිරියට යන මේ හැම මිනිස්සෙක්ගේම හිතේ තියෙන්නේ විඩාවට වඩා උතුම් වූ භක්තිය හා විශ්වාසය. ශ්‍රීපාද පඩි එක එකක් ලෙස ගණන් කරමින් නගින අයත් ඉන්නවා. ඒක ඉවසීම, අවධානය හා හිත එකඟතාවය කිරීම සඳහා කරන චාරිත්‍රයක් ලෙස විශ්වාස කරලා තියෙනවා. මේක හරිම නිහතමානී අහංකාරයෙන් තොර ගමනක්. ගමන ආරම්භයේ ඉඳන්ම ඊටමත් භක්තියෙන් පිරිසිදු සිතින් තමයි යන්න ඕනේ. දැන් අපි මේ ඇවිත් ඉන්නේ ඇහැල කනුව අවසාන හෝටලේ ළඟට. මේකට අහස් කඩේ කියලාත් කියනවා. මෙතන මල් පහන් ගන්න අන්තිම තැනක් තියෙනවා. අපිත් මෙතනින් ඖෂධ වට්ටියක් මල් පහන් ගත්තා. ටිකක් වෙලා මෙතන ගිමන් ඇරලා තමයි අපි ආයෙත් යන්න පටන් ගත්තේ. ඉර සේවය බලන්න ඕන නිසා අපිට මෙතනට වෙලා පැයක වගේ කාලයක් ඉන්න උනා. මෙතන ඉඳන් උඩමළුවට යන්න විනාඩි 20කට අඩු කාලයක් තමයි යන්නේ. දැන් අපි මේ ටික ටික ලං වෙන්නේ ගමනේ උච්චතම මොහොතට. ජාති ආගම් ભેදයකින් තොරව මේ ගමනට ගොඩක් අය සහභාගී වෙනවා. සිරිපාද උඩමළුවට ඇතුල් වෙද්දිම ෆෝන්ස් කැමරා යූස් කරන්න බෑ කියලා නෝටිස් කරලා තියෙනවා. ඉතින් යන හැමෝම ඒ නීතිවලට අවනත වෙන්න ඕනි කියලා අපි හිතනවා. සිරිපතුලට හිස තියලා වන්දනා කරන එක හැමෝගෙම භක්තිය දනවන සිරිතක්. ඒ වගේම අපි විදුලි බල්බ පූජාවකුත් ආලෝක පූජාවක් විදිහට කරා. තවත් සිරිතක් තමයි මේ ඝන්ටාරයේ නාද කරන එක. සිරිපා කරුණා කරපු වාර ගණනට එකිනෙකා මේ ඝන්ටාරයේ නාද කරනවා.
මල් පහන් තෙල් අරගෙන යන එක භක්තිය ප්‍රකාශ කරන ක්‍රමයක්. ඒක හිතෙන් කරන පූජාවක්. සිරිපා මළුවේ උඩ ඉද්දී තියෙන සීතල වැඩිකම නිසාම ගොඩක් අය මේ පහන් ළඟට වෙලා උණුසුම් වීම කරනවා. අපිට ඉරසේවය බලන්න ඕන වුණ නිසා එතන විශ්‍රාම ශාලාවක ටිකක් වෙලා ඉන්න උනා. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි. හැබැයි ඉතින් එදා තිබ ක්ලයිමේට් එකත් එක්ක මෙන්න මේ වගේ සන්රයිස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. උතුම් වූ ශ්‍රීපාදේ කරුණා කරලා දැන් අපි මේ ආපහු යන්නයි හදන්නේ. සංසාරනින්නේ පුරලංවී ඉන්නම් හැමදාමත් ඔබ එක්කම් මං මගේ සංසාර ගීතේ පුරතනුවක් වීලා පියබන්නම්. ශ්‍රීපාදය කියන්නේ ආගමික වටිනාකමකට පමණක් සීමා වුණු ස්ථානයක්ම නෙමෙයි. ලංකාවේ ඉතාමත්ම වටිනා ජෛව විවිධත්ව කලාපයක් ලෙස හැඳින්වෙන පරිසර සම්පතක්. සෙන්ට්‍රල් හයිලන්ඩ්ස් ඔෆ් ශ්‍රී ලංකා ලෝක උරුම කලාපයේ කොටසක්. කඳුකර වනාන්තර ශ්‍රීපාදය ආශ්‍රිතව අඩු උෂ්ණත්වය හා වැඩි වර්ෂාපතනය නිසා මීදුමෙන් වැසුණු ඉතාමත් සංවේදී පරිසර පද්ධතියක්. මේ ප්‍රදේශයේ ලංකාවටම විශේෂ දේශීය ශාක විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ වගේම දුර්ලභ සත්ව හා පක්ෂී කොට්ටාශයනුත් ජීවත් වෙනවා. සීතගඟුල වැනි ජල සම්පත් මේ කලාපයේ වැදගත් කොටසක්. අපි ආයෙමත් කරුණාවට යද්දී පඳුරු බැඳපු තැනට තමයි මේ ඇවිත් ඉන්නේ. කලින් යද්දී අතේ බැඳපු පඳුර ගලවලා මෙතන ගැට ගහනවා. සිරිපා කරුණාව කිසිම කරදරයක් නැතිව හොඳින් කරගන්න ලැබීම ගැන ස්තුතිවන්ත වෙලා භාරය නිදහස් කිරීම කරනවා. ශ්‍රීපාද වන්දනාවට යන අපිට ආගමික වගේම පාරිසරික වගකීමකුත් තියෙනවා. පොලිතීන් කුණු තන තන පරිසරයට හානි වෙන ලෙස දාන්නේ නැතිව නියමිත ස්ථානවලට බැහැර කිරීම මේ ජෛව විවිධත්වය රැක ගැනීමට උදව් වෙනවා. ඒක අපි හැමෝගෙම යුතුයකමක් හා වගකීමක්. එන මග කකුල් මසාජ් කරගන්න මේ වගේ තැන් තියෙනවා. ඒ වගේම ඔයිල් වලින් කකුල් මසාජ් කරන තැනුත් තියෙනවා. ආයෙත් අපි මකර තොරණ පහු කරලා ගමනේ අවසාන කොටසට යන ගමන් තමයි ඉන්නේ. ගොඩක් අය සිරිපා කරුණාව රාත්‍රී කාලේදී පටන් ගන්නවා. ඉරසේවයත් බලලා තමයි ආයෙමත් බහින්න පටන් ගන්නෙ. Tamanට පහසු විදිහට ගමනේ වේලාවල් තෝරා ගන්න පුළුවන්. ශ්‍රීපාද ගමනේ විශේෂම දෙයක් තමයි එකමුතුකම. නොදන්න අය පවා එකිනෙකාට උදව් කරගනිමින් එකම විශ්වාසයකින් එකතු වෙලා තමයි මේ ගමන ගිහිල්ලා එන්නේ. අපිටත් එහෙම උදව් කරපු අය හිටියා. එයාලට ගොඩාක් ස්තුතියි.
සිරිපා කරුණාව කරලා අපි ආයෙත් අපි හිටපු නවතනට ආවා. හොටෙල් මැංගෝ ට්‍රී. මෙතනින්ම අපි දවල්ට රයිස් ඇන්ඩ් කරි තමයි කෑවේ. ඒ කෑම නම් හරිම රසයි. මේ vlog එක බලලා සිරිපාද යන අය ඉන්නව නම් highly recommended place එකක්. මේකේ details ඔක්කොම අපි description box එකේ include කරලා තියෙනවා. පොඩි රෙස්ට් එකක් අරගෙන රිෆ්‍රෙෂ් වෙලා පැයකින් විතර ආයෙත් අපි බස් එකේ හැටන් ස්ටේෂන් එකට ආවා. ආයෙ කොළඹට යන්නත් අපි ට්‍රේන් එක බුක් කරගත්තා. මෙතනදී අපි හිතුවේ නැති විදිහට නැරඹුම් මැදිරියේම සීට්ස් දෙකක් අපිට හම්බුණා. මේ ට්‍රේන් එක තිබ්බේ හැටන් වලින් හවස 3:00ට විතර. ඉතින් ඒ කඳුකර ලස්සන බලබලෙද්දී මහන්සිය දැනුනෙම නැති තරම්. මේ vlog එක අපි අරගෙන ආවේ උතුම් වූ ශ්‍රීපාද වන්දනාව වෙනුවෙන් යන අයට පොඩි ඩීටේල් vlog එකක් විදිහට. ඒ වගේම හැමෝටම බලන්න ආස vlog එකක් විදිහට. අපේ description එකේ details include කරලා තියෙනවා. මාව මේ කෝඩු සිරිපා ගමනට එක්කන් ගිය එයාටත් ගොඩක් පිං. ඒ වගේම අපිට උදව් කරපු හැමෝටත් ගොඩක් ස්තුතියි. මේ vlog එක බලන කලින් සිරිපාද ගිහිල්ලා නැති අයට මේ වාරෙදී සිරිපාද ගිහිල්ලා එන්න හැකියාව ලැබේවා කියලා අපි හදවතින්ම විශ් කරනවා. එහෙනම් thank you අපිව අහන් හිටියටයි බලන් හිටියටයි. channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. වීඩියෝ එකට like කරලා comment එකකුත් දාගෙනම යන්න. ආයේ vlog එකකින් හම්බ වෙමු. bye bye.